එරවදු අත්තේ අවුරුදු කුමරුන් වඩිනාවේ කැවුම් කොකිස් කර කර සත්දේ කෙසෙල් අලුවා මුංගුලි පැත්දේ අලුත් වෙලා රට හැම පැත්තේ නැකත් මහකිමේ එළඹෙන්නේ හිරු මගුලක සැරසීලා අවුරුදු කුමරුන් වැඩලා මක්මාසෙම සිත් පිරිලා හිතවත්කම් වැඩිවීලා බුද්ධං සරණේද බලේ ධම්මං සරණේද බලේ සංඝං සරණේද බලේ 2025 ලබන්නා වූ සුබ අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ කට්ටිය අඩුයි ගිය අවුරුද්දට වඩා මම දන්නේ නැහැ ඇයි කියලා. අපි බුෆේ එක ඕපන් කරන්න හදන්නේ. ඊට පස්සේ අපේ ඉවෙන්ට් ටිකක් තියෙනවා එළියේ. ඒ ඉවෙන්ට් ටික පස්සේ පටන් ගමු. මොකද හැමෝම කණ්ඩෝනේ ආර්ගේ අයියා හරි අමාරුවෙන් මේක මේ දවස් දෙකක් තිස්සේ මේ හරි අමාරුවෙන් රින්දි මරාගෙන මේ කියන්නේ නේ ඒකින්ද අපි බුෆේ එක ඕපන් කරමු. ඊට කලින් අපි බුදුහාමුදුරන්ට තියලා තියෙනවා පහන දැල්වලා ඊට පස්සේ පොල් තෙල් පහන දැල්වලා අපි මේ වැට් ටික පටන් ගමු. එහෙනම් ඉස්සෙල්ලා ආර්ගේ ඔයා එන්න ඕන. රමේෂ් අයියේ ඔයා එන්න අපි පොල් තෙල් පහන පත්තු කරන්න ආර්ගේ අයියා තව ධම්මං සරණේද බලේ සංඝං සරණේද බලේ මේ තුන් සරණේද බලේ මේ කාගේ දෝ කමතා හිරු දෙවියන්ගේ කමතා හිරු දෙවියෝ දුන්නු බත අද පුරවන්නේ කමතා ඔයිරාරේ ඔයිරාමා කොළමැඩවා නොයිරාමා රටටම එක ලෙස හිරු පායානේ සැමදන සිත් තුළ සතුට පිරෙන්නේ නිදුකින් සපිරුණු වසරක් වෙන්නේ නව වසරේ අසිරිය විඳගානේ උපන් බිමට ගරු කරනට ඕනේ ගහක් මලක් තව කල් තිය පානේ මවක් වගේ මේ දැය රැක පානේ එයයි අපේ අවුරුදු සංකල්පේ ගානක් ඒ කියන්නේ අවශ්‍යයි තමයි ඇවිල්ලා අපිට පොඩි මේ කියන්නේ මොරාල් එකක් දීලා නේ ආර්ගයි මේ ඒ කියන්නේ දවස් දෙකකට කලිනුත් ඇවිල්ලා කියන්නේ බඩු ගන්න ඒ කියන්නේ ඒක behind the scene so ඒක කියන්නේ ගොඩාක් දේවල් ඒක. ඒ කියන්නේ ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. එයා ලොකු එකක් දෙනවා. ඒ කියන්නේ මේ දවස් ඒ කියන්නේ මේ හැම අවුරුද්දකම ඒක එයා කරන දෙයක්. හැබැයි ඒක මාර ඇප්‍රීෂিয়েට්. ඒකින්ද මම මේ කියන්නේ රයිට්. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මම හිතන්නේ තවත් එක වර්ෂයක් අපි ඇවිල්ලා තියෙනවා. ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙන්න ඕන මෙතන ඉන්න කට්ටිය ඔක්කොටම. මම හිතන්නේ තමා කට්ටිය තම මග එනවා. ලැබුවව අවුරුද්ද මම හිතන්නේ හැම එක්කෙනාටම වාසනාවන්ත අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලන්ගේ පවුලේ සෑම දෙනාටම මම හිතන්නේ ඔයගොල්ලෝ දොර බැහැරව මේ ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ දෙමව්පියෝ හැම එක්කෙනාම සිහිපත් කරගෙන ඔයගොල්ලෝ මම හිතන්නේ මේක චාරිත්‍රානුකූලව නිකන් ට්‍රැඩිෂනල් එකක් විදිහට අපි පොඩියට මේක කරන්නේ. ඉතින් විශ්වාස කරනවා මේ දේෙන් යම්කිසි අර්ථයක් අරගෙන ජීවිතයට
ඉස්සරහට යන්න දෙයක් තමයි මේක අපි පොඩි ෆැමිලි එකක් විදිහට මේවා කරන්නේ. ඉතින් මේ හැන්දෑව එන්ජොයි කරන්න භුක්ති විඳින්න යාළුවෝ ඉන්න මම දැන් පරණ රොයල් මිරාජ් කට්ටියත් කීප දෙනෙක් ඉන්නවා. ඒ වගේම අලුතෙන් ආපු කට්ටිය ඔයගොල්ලොන්වත් ආදරෙන් වැළඳ ගන්නවා. මම හිතන්නේ මේකේ මූලික ශක්තිය පිටිපස්සේ ඉන්නේ RK අයියා. ඉතින් RK එක්කම පරණ රොයල් මිරාජ් එකේ වැඩ කරපු කට්ටියවත් අද මම මතක් කරනවා. අපි මේක පටන් ගත්තේ හරි පොඩියට. කාපාක් එකේ ඉස්සරහා මේ C1 එකේ ඉස්සරහා මේ පොඩි මේසයක් දාලා උදේ තමයි අපි කිරිබත් කෑල්ලක් විතරක් කාලා ඉතින් ඒ දේ මොකද මමත් මේ ඇකොමඩේෂන් එකේ හිටපු පුද්ගලෙක්. ඉතින් අපි දන්නවා කොහොමද ඒක ලස්සනට මෙවුනේ. ඉතින් ඒක අවුරුද්දට ගිහිල්ලා අද මේ තැනට ගෙනල්ලා තිනවා. මම හිතන්නේ ඒක ලොකු ශක්තියක් ලොකු ආදරයක් එක්ක ආපු දෙයක් හැම එක්කෙනාගේම කන්ට්‍රිබියුෂන් එකක් එක්ක. ඉතින් මේ තැනට ගේන්න ඒක ලේසි නැහැ. ඒ වුණාට මම හිතන්නේ යාළුවෝ කියන කියන්නේ ඒ කට්ටිය එකතු වුණාම අපි එක එක දිස්ත්‍රික්ක වලින් ඇවිල්ලා ඉන්නේ. ඉතින් නමුත් අපි කතා කරලා ඉවරලා මෙහෙම එකමතු වුණාම තමයි මේ වගේ දෙයක් ගොඩනගන්න පුළුවන්. ඉතින් ඒක ඒ අරුතත් එක්ක අර්ථයත් එක්ක මේක අරන් යන්න ඉස්සරහට ඉන්න කට්ටිය ඔයගොල්ලෝ කොච්චර කල් ඉඳීද අපි දන්නේ නැහැ. මොන අවුරුද්දේ කට්ටිය වෙන ඩිරෙක්ෂන්ස් වලට යයිද. නමුත් මේක මතක තියාගන්න මේ වගේ දෙයක් කරගෙන යන්න මේක අපේ දෙයක්. අද මම හිතන්නේ ටිකක් කට්ටිය අඩුයි මොන හරි හේතුවක් මත මම හිතන්නේ හෝටලෙත් සමාජයට බිසි වැඩ කරන හින්දා වෙන්න පුළුවන්. ඒ හැරෙනකොට මම හිතන්නේ ඉන්න පොඩි ෆැමිලි එක වුණත් ලොකු මීනින් එකක් අරගෙන යන්න පුළුවන්. ඒක මතක තියාගෙන හැන්දෑව ලස්සනට එන්ජොයි කරන්න. ඉතින් RK අය වගේම ධනුෂ්ක කවුද ඩැරල් මම හිතන්නේ මීට පිටිපස්සේ ඉන්න තව ගොඩක් දෙනෙක් ඉන්නවා. නම් නොකියුවට අනිත් කට්ටිය මේ නංගිලා එහෙම මම හිතන්නේ ඕගොල්ලෝ එහෙම මම හිතන්නේ අවුරුදු ගාණක් මම දැක්කා ගිය අවුරුද්දෙත් ඕගොල්ලෝ එළවලු කපලා හැම දෙයක්ම දේවල් උදව් කරා. ඉතින් ඒක හරි ලස්සන දෙයක්. පොඩි දේ පවා කරපු දෙයින් ඒක ඒ දේ ශක්තියක් විදිහට ගොඩනගන්නේ මේ වගේ දෙයක් කරලා භුක්ති විඳින එක. ඉතින් ඒක කරගෙන යන්න මේ ඉස්සරහට වුණත් මේ අවුරුද්ද තවත් වර්ෂයක් 2025 අපි බලමු ඉස්සරහට අපිට දෙයක් හැම දෙයක්ම කරගන්න පුළුවන් දෙයක් අපි විනීතව හැම දෙයක්ම කරගෙන ගියොත්. ඒත් එක මතක් කරනවා මම දන්නේ මේ අපි කොල්ලෝ විදියට කොහොමත් දැන් මම දන්නේ ඇකොමඩේෂන් එකේ ගොඩක් දේවල් නිදහස් දේවල් ටිකක් දීලා තියෙනවා ෆ්‍රී ටයිම් එකක්. ඉතින් මතක් කරනවා මම දන්නේ ඒකත් හරියට භුක්ති විඳින්න. ඔයගොල්ලෝගේ ලිමිට් එකට ආවම ඒ ලිමිට් එකෙන් පස්සේ එහෙන් එහාට යන්න එපා. මොකද ඒක එක තැනකින් මැවුනොත් අනිත් කට්ටියටත් ඒක නැති වෙනවා. ඉතින් ඒක හින්දා ප්‍රොසීඩියර් තියෙනවා. ඒක මතක තියාගෙන ලස්සනට එන්ජොයි කරන්න විහිළු කරන්න දේවල් hina වෙන්න හැම දෙයක්ම මතක තියාගෙන ගරු කරන්න. තමාගේම සහෝදරයෝ තමයි අපිත් එක්ක ඉන්නේ. ඉතින් මොකද අපි බිව්වට පස්සේ සමහරකට අපිට අමතක වෙනවා. මගේ ඉස්සරහා ඉන්න සහෝදරයා මේ ලංකාවේ කියලා. ඊට පස්සේ පටන් ගන්න වෙන භාෂාවකින් එකින්ද ඒ දෙක කරන්න එපා. කරුණා කරලා විනීතව හැසිරෙන්න තමාගේ ලිමිට් එකෙන් එහාට යනවා නම් ප්ලීස් ඒක කාමරයට ගිහිල්ලා නතර කරගන්න දේවල් මේවා කරගන්න එපා. ඉතින් ඒක තමයි රික්වෙස්ට් කරන්න පුළුවන් හම්බල් රික්වෙස්ට් එක අන්තිමේට. ඉතින් හැරෙනකොට අන්තිම ඉතින් ඒත් එක්කම ලැබුවව අවුරුද්ද ඔයගොල්ලන් සහ ඔයගොල්ලන්ගේ පවුලේ හැම එක්කෙනාටම වාසනාවන්ත අර්ථවත් අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඕගොල්ලෝ දුවගෙන ගිහිල්ලා වට පහයි මේ පැත්තට එන්න ඕනේ. රයිට්? අපි අල්ලන්න ගිහිල්ලා. හරිද? ඕනේ හරි ඒක පටන්. Okay.
Okay, 1, 2, 3. Usa. One, 2, 3. Thank you very much. Ammar Gymkhana. Ranit, thank you very much. ඔයා තමයි විට්නස් එක කියන්නේ රෝයල් මිරාජ් එකේ. Thank you very much. ඒ කියන්නේ ඔයාට බීලා වුණත් ඒ කියන්නේ වාහනයක්වත් එලවන්න පුළුවන් මං හිතන්නේ. හරි පටන් ගන්න යන්නේ. ඒ කතා කරන්න බයි මල්ලි. හරි ගෝ. එකයි. දාපියව්. දාපන්. එකයි දාන්න ඕනේ. ඒක කිව්වම දාන්න ඕනේ. දනු පළවෙනි තරගෙම ඉවත් වෙනවා ටක් ගාලා ඉන්න මෙතෙන්ට. ඊ දෙන්න නෑනේ. මල්ලි දෙකයි කියද්දි ඔය තව යන්. ආ රයිට් එහෙනම් දෙකයි. කවුද තැරි? රයිට්. ඕ දාන්න. පොඩ්ඩක් ඉන්න. රයිට්. හරි එහෙනම් එකයි. හරි. රයිට්. හරි. ඕ පැත්තේ යන්න පොඩ්ඩක් එහාට. රයිට්. හරි. ඔවර් දෙකයි තුන හරි. රයිට්. හරි. නියමයි. හරි. පස්සරෙන් ඔය පැත්තේ ඉන්න ඕම පස්සරෙන්. හරිද? ඇල්ලුවා. ඒ අර කැඩුන්නේ ඉස්සරහට පයින්න බෑ. යකෝ සම්බලදේ පොදීලා තියෙන්නේ දිත්තර. හරි තව අස්තර ගන්න. හරි ලයින් එකට යන්න. අර කූර ලයින් එකට යන්න. රයිට්. බෑ වෙලා වැඩි. රයිට් පටන් ගන්න. හරි දෙකයි. දාන්න. හරි දාන්න ඔය පැත්තේ දාන්න. හරි
හරි අනික් කට්ටිය අයින් වෙන දැන් කී දෙනෙක්ද ඉන්නේ කියන පොඩ්ඩක් හරි දැන් 3 දෙනයි ඉන්නේ රයිට් හරි මල්ලිලා 3 දෙනයි ඉන්නේ හරි ඈ හරි මල්ලි යන්න අර කඩුව ගාවට යට හරි හරි තව පස්සට ඵලයන් ඒ අඩු රයිට් ඕකේ හරිනේ එහෙනම් කන්ටිනියස්ලි ඕගොල්ලෝ දැන් නවත්තන්න බෑ up and down දාන්න ඕනේ රයිට් හරි පටන් ගන්න රයිට් ඕකේ අඩු කැඩෙන්නේ දාන්න කන්ටිනියු දාන්න එළියට ගියා උඹ බය දාපා පිටරද බං මේ වෙන මොනවා හරිද බං නවත්තන්න දාන්න ටක්කල ඕකේ අපේ ජයග්‍රාහකයා යකෝ මේ ඇඟජ මේ බල යකෝ එකක්වත් අරින්න බා thank you guys thank you oh apa ada cinta මොකද්ද බං යෝ හරි කලින් දින්න 3යි දැන් 3යි ගමු හරි ඒ 6 ගමු ඒ 6න් ගමු එක ඔව් හරි රයිට් ආයි 3යි ලා වට ගන්න හිමීට යන්න රයිට් හිමීට යන්න අයියෝ වාව් රයිට් ඒෂන් ගෲප් දෙකකට ගන්නවා හරි රයිට් හරි බලයන් ජාරයි හරි එන 1යි 2යි 3යි අල්ලා alright bye එකයි 2යි 3යි wow යකෝ ඒකත් thank you guys thank you එච්චරයි right හරි මෙතන අපේ සීගාදික කරයි අදින එකක් තියෙනවා එච්චරයි